Hi, මම අද ඔයාලව එක්කගෙන යන්නේ පුජේරවල තියෙන මෙන්න මේ ලස්සන natural waterfalls බලන්න. මම දන්නවා UAE වල ඉන්න ඔයාලා පිස්සුවෙන් වගේ මේ ලොකේෂන් හොයනවා කියලා. ඉතින් අපි උදේ තමයි ගමන යන්න පටන් ගත්තේ. ගිය අවුරුද්දේ අපි මෙතෙන්ට යනකොට නම් මෙතන පොඩ්ඩක්වත් වතුර තිබුණේ නැහැ. හැබැයි මේ පාර නම් අපිට වතුර තියෙන දවස්වලම යන්න ලැබුණා. ඉතින් ලොකේෂන් දෙකකට ගිහිල්ලා තමයි අපිට මේ ලොකේෂන් එක හොයාගන්න පුළුවන් වුණේ. ඉතින් ඔයත් UAE ඉන්න කෙනෙක් නම් ඔන්න මේ දවස්වලම ඔයාලා ගියොත් ඔයාලට මෙතන වතුර තියෙනකොටම යන්න පුළුවන්. ඉතින් මේ තියෙන්නේ මේ කර්ව් එකේ කියන්නේ මේ මවුන්ටන් එකේ එක සයිඩ් එකක්. ඒ වගේම මේ තියෙන්නේ අනිත් සයිඩ් එක. ඉතින් අපිට මේ සයිඩ් එකේ නම් වැඩි එන්ජොයි කරන්න ලැබුණේ නැහැ. මොකද අපි එතනට යනකොට එතන ගොඩාක් කට්ටිය හිටපු නිසා. මේ වීඩියෝ එකේ පේනවා වගේ මෙතන වතුර හරිම පිරිසිදුයි. ඔයාලට උඩ ඉඳලා බැලුවොත් මේකේ පතුල පේන තරමටම මෙතන වතුර පිරිසිදුයි. මේ වගේ ලොකේෂන් එකක් හම්බුනහම කිසිම chance එකක් මග අරින්න හොඳ නැති නිසා මම මෙතනට ගියපු ගමන් ලස්සන ෆොටෝස් වීඩියෝස් ගොඩාක් ගත්තා. ඉතින් මම දන්නවා ඔයා මේ වගේ තැනකට ගියත් ඔයා කරන්නේ ඉස්සෙල්ලම මේ ටික තමයි. ඉතින් සාමාන්‍යයෙන් මම චිත්‍ර අඳින්න පේන්ටින්ග්ස් කරන්න කැමති කෙනෙක්. ඉතින් අපිට ටයිම් එක ගොඩක් තිබුණු නිසා මම මගේ ඩ්‍රෝවින් බුක් එකත් යනකොට අරගෙන ගියා. මේ ලොකේෂන් එක තියෙන්නේ ඩුබයි වලින් ටිකක් ඈතට වුණත් මේ වගේ ලොකේෂන් එකකට ගියාම හිතට ඒ වගේම මනසට දැනෙන සැහැල්ලුව නම් වචන වලින් කියලා විස්තර කරන්න බෑ. ඉතින් මේ ලොකේෂන් එකේ අවුරුද්දේ හැමදාම වතුර නැහැ. ඔයාලා දන්නවා වගේ UAE වලට පොඩි වැස්සක් ආවම තමයි මේ ලොකේෂන් වල ඔයාලට වතුර බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලත් ෆුජේරා වොටර්ෆෝල්ස් බලන්න යනවා නම් මතක තියාගන්න අනිවාර්යයෙන්ම වැස්සකට පස්සේ යන්න. හිතේ හැටියට අපි මෙතන ගිහිල්ලා එන්ජොයි කරා. මම මගේ හස්බන්ඩ් ඒ වගේම අපි තව යාළුවෝ දෙන්නෙක් තමයි මේ ට්‍රිප් එක ගියේ. මේ ලොකේෂන් එකේ ලස්සන නම් වචන වලින් කියලා නිම කරන්න බැරි තරම්. හරියට අපිට දැනෙන්නේ අපේ ලංකාවේ ලොකේෂන් එකක ඉන්නවා වගේ. ඉතින් නාලි ඉවර වෙනකොට අපිට ලොකු බඩගින්නක් ආවා. කැම අරගෙන ඉවර වෙලා අපි ගෙදර එන්න ආපහු පිටත් වුණා. ඉතින් ඩුබයි සයිඩ් එකට එනකොට මෙතන තියෙනවා ඔයාලට රෙස්ටොරන්ට් ගොඩාක්. ඒ වගේම ලස්සන මවුන්ටන් විව් එකක්. ඒක ඉතින් ඔයාලට පුළුවන් ටුවර් එක ඉවර වෙලා එන ගමන් ඔයාලා කැමති විදිහට ස්නැක්ස් අරගෙන දවස් එන්ජොයි කරලා අපහු එන්න.